හොඳයි සුබ දවසක් කියලා ඔයාලා හැම කෙනෙක්ම අදත් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් අරන් ආවේ අස්වැසුම සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් මේ දවස්වල ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි අස්වැසුම කපලා තියෙන්නේ මොන කාණ්ඩයේ කට්ටියකද කියලා. ඉතින් අස්වැසුම ක්‍රියාවලිය ආරම්භ කරද්දී ලක්ෂ 18ක් වගේ පවුල් ප්‍රමාණයකට කාණ්ඩ හතරක් යටතේ අස්වැසුම දීමනාව කියවනු ලැබුවා. ඉතින් 2025 අප්‍රේල් මාසයෙන් පස්සේ එහෙම නැත්නම් 2025 මැයි මාසයේ ඉඳලා මේ කාණ්ඩ තුනෙන් එක් කාණ්ඩයක් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඉතිරි කාණ්ඩ තුනට විතරයි ගෙවීම් කරලා තියෙන්නේ. එතකොට ලක්ෂ 18ක් වෙච්ච අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 14ක් දක්වා අඩු වෙලා තියෙනවා. ලක්ෂ 4ක වගේ ප්‍රමාණයක් අස්වැසුම ක්‍රියාවලියෙන් ඉවත් කරලා තියෙනවා. ඉතින් අද ඔයාලට කියලා දෙන්න හදන්නේ වෙන්නේ මේ ඉවත් වුණ පවුල් ලක්ෂ 4 මොන කාණ්ඩයේද කියන එක තමයි කියලා දෙන්න හදන්නේ. හොඳයි. පළවෙනි කාණ්ඩය තමයි 15010 කාණ්ඩය. එහෙම නැත්නම් වර්තමානයේ රුපියල් 17500ක් හම් වෙන කාණ්ඩය. මේ අයට ගැටලුවක් නැහැ. මේ අයගේ අස්වැසුම දීමනාව මැයි මාසයටත් අනිවාර්යෙන් හම් වෙනවා. ගොඩක් වෙලාවට ගෙදර එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා නම් රුපියල් 8750ක් තමයි හම් වෙන ඇත්තේ. ගෙදර 3 දෙනෙක් හෝ ඊට වැඩියෙන් ඉන්නවා නම් තමයි ඒ අයට මේ රුපියල් 17500ම හම් වෙන්නේ. ඒ කොහොම වුණත් මෙන්න මේ 15000 කාණ්ඩයේදී ඉඳපු කට්ටියට ගැටලුවක් වෙන්නේ නැහැ. එයාට 2025 මැයි මාසයට ඉන් ඉදිරියටත් දීමනාව හම් වෙනවා. මෙයාට කොයි කාලෙද නතර කරන්න කියන එක ගැන තවම තීරණයක් අරගෙන නැහැ. හොඳයි. අපි යමු ඊළඟ කාණ්ඩයට. ඊළඟ කාණ්ඩය තමයි අස්වැසුම ක්‍රියාවලිය ආරම්භයේදී රුපියල් 8500ක් හම්බෙච්ච කාණ්ඩය. මේ අයට රුපියල් 10000 දක්වා මේ දීමනාව වැඩි කරලා තියෙනවා දැන් මේ වෙනකොට. එතකොට මේ අයටත් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ අයගේ අස්වැසුම දීමනාව නතර කිරීමක් කරලා නැහැ. කවද නතර කරනවද කියන එකත් මේ වෙනමතෙක් නිල වශයෙන් දැනුම් දීලා නැහැ. එතකොට ගෙදර එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා නම් මේ අයට හම්බ වෙන ඇත්තේ 5000යි. 3 දෙනෙක් හෝ ඊට වැඩියෙන් ඉන්නවා නම් තමයි මේ වෙනකොට 10000ම හම් වෙන්නේ. ඒ කොහොම වුණත් අස්වැසුම ක්‍රියාවලිය ආරම්භ වෙද්දී ඔයාලා 8500 කාණ්ඩේ නම් හිටියේ. එහෙම නැත්නම් මේ වෙනකොට 10000 කාණ්ඩේ ඉන්න කෙනෙක් නම් ඔයාලට අස්වැසුම දිගටම ලැබෙනවා. ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඊළඟ කාණ්ඩය තමයි රුපියල් 5000 කාණ්ඩය. මේ අයට අස්වැසුම ක්‍රියාවලිය ආරම්භයේ ඉඳලම ලැබුණේ රුපියල් 5000යි. ඒක වැඩි කිරීමක් කරෙත් නැහැ. දැන්ටත් ලැබෙන්නේ රුපියල් 5000ම තමයි. ගොඩක් වෙලාවට ගෙදර එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා නම් මෙයාට හම්බ වෙන්නේ රුපියල් 2500යි. ගෙදර 3 දෙනෙක් හෝ ඊට වැඩියෙන් ඉන්නවා නම් තමයි මේ 5000ම හම්බ වෙන්නේ. ඒ කොහොම වුණත් ඔයාලා මේ 5000 කාණ්ඩේ ඉඳපු කෙනෙක් නම් ඔයාලගේ දීමනාව නතර වීමක් වෙන්නේ නැහැ. 2025 මැයි මාසෙට හම්බෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් හම්බ වෙනවා. තාම නතර කරන දිනයක් ගැන නිල වශයෙන් දැනුම් දීමක් කරලා නැහැ. ඊළඟ කාණ්ඩය තමයි රුපියල් 2500 කාණ්ඩය. හරිද? මේ අයට මේ දීමනාව මේ වෙනකොට වර්තමාන වෙනකොට රුපියල් 5000 දක්වා වැඩි කරලා තමයි තියුනේ. එතකොට මෙන්න මේ කාණ්ඩයට අයත් වෙන පවුල් ලක්ෂ 4කට තමයි අස්වැසුම දීමනාව කප්පාදු කරලා තියෙන්නේ. ඉතින් දුක් වෙන්න එපා, කනගාටු වෙන්න එපා. කොහොම වුණත් අස්වැසුම මෙතන මේ ප්‍රමාණ කාලයක් හරි ලැබුණේ නැති පවුල් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් ඔයාලට රුපියල් 2500ක් හරි රුපියල් එහෙම නැත්නම් රුපියල් 5000ක් මෙච්චර කල් ලැබුණේ නේද කියලා හිතලා සතුටු වෙන්න. ඉතින් ඔයාලට තවදුරටත් මේක තහවුරු කරගන්න අවශ්‍ය නම් මම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියෙනවා. ඒ link එකෙන් මෙන්න මේ site එකට එන්න. ආවම මෙතන ඔයාලට පේනවා ඇති member applicant NIC number කියලා. හරිද? මෙතන ඉස්සරහින් ඔයාලගේ හැඳුනුම්පත් අංකය ඇතුළත් කරලා මෙතනින් search කරා නම් මෙතන පල්ලෙහා ඔයාලට වැටෙනවා list එක. මේ ඔයාලට අස්වැසුම දීමනාව ලැබුණු මාස ගණන. එතකොට ඒකේ පල්ලෙහා මැයි මාසයට අදාළ දීමනාව ගිණුම්ගත වෙලාද කියලා බලා ගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ඔයා මෙතන වෙන්නේ මේ HH අංකය කියන එක select කරලා ඔයාලට දීලා ඇති අස්වැසුම වෙලාවේ QR කෝඩ් එකකුත් එක්ක පොඩි කොල කෑල්ලක්. හරිද? අනේ QR එකට පල්ලෙහෙන් තියෙනවා ඉලක්කම් ටිකක්. ඒක මේ විතර ඒ විදිහට මෙන්ටර් කරලා මෙතනින් සර්ච් කරත් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මම එකක් සර්ච් කරලා පෙන්නන්නම්. හරිද? හැඳුනුම්පත් අංකය සිලෙක්ට් කරලා හැඳුනුම්පත් අංකය එන්ටර් කරලා මෙතනින් සර්ච් කරන්න. සර්ච් කරාම ඔයා මෙහෙම පල්ලෙහාට යන්න මේ තියෙන ඔයාලට අස්වැසුම
දිගට වැටුණු ඒවා හරිද? ඔයාලට බයනවා ඇති 15ටම ආවම මේ 2025 මැයි කියලා ගාණක් වැටලා තියෙනවා. හරිද? මෙහෙම පෙන්වන්නේ ඔයාලට මැයි මාසෙට අස්වැසුම ලැබුණා නම් විතරයි. හරිද? මැයි මාසෙට අස්වැසුම නැති අයට මෙන්න මේ අප්‍රේල් වලින් ඉවර වෙලා තියෙනවා. හරි. ඒක අමතර කාරණාවක් කිව්වේ. කවුරු හරි තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය හරි HH අංකය හරි එන්ටර් කරලා මෙතනින් බලා ගන්නත් පුළුවන්. හරි. හරි. එහෙනම් අස්වැසුම සම්බන්ධ තවත් මොනවා හරි තොරතුරු ලැබුණු සැනින් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මම ඒවටත් විසඳුම් එක්ක ඉදිරියට වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් අදට මෙතනින් නවතිනවා. ඔයාලා හැම කෙනෙක්ටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.